අසංකරුවන් පොදුපිටිය කියන ඒ පුද්ගලයා ඔය පහුගිය දවස්වල ඉඩම් ආරවුල සම්බන්ධව මාත් එක්ක ගැටුමක් ඇති වෙන්නේ මේ පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ සිට ඇවිල්ලා මේ රණවර්ණාව රාජපක්ෂ මාවතේ තියෙන ඉඩම් වලින් ඔය අක්කර භාගයේ ඉඩමක් මිලදී අරගෙන ඊට පස්සේ ඒක පිටිපස්සේ තියෙන වන සංරක්ෂණයට අයිති ඉඩමක් අක්කර 40ක විතර 35ක 40ක විතර භූමියක් තමයි මේ අල්ලගෙන තියෙන්නේ. එතකොට මේ අත්පත් කරගෙන ඒ පුද්ගලයා විසින් අත්පත් කරගෙන ඉඩම සාගිනි වැවේ වැවුරක්ෂිතේ සහ වැවත් එක්කම අල්ලලා තමයි වැටවල් ගහලා තියෙන්නේ. එතකොට මේ ගොවින්ට ඒ ගොවි බිම් වලට ඒ ගොවින්ට ඒ ගොවි බිමට යන්න බැරි වෙන ඒ මිනිසුන්ට තර්ජනය කරමින් ඒ වගේම කිරි හරක් හදන මේ කිරි ගොවීන්ට මේ තනකොළ කන්න ගවයින්ට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. එහෙම ඇතුල් වුණා කියලා ඔය චන්ද්‍රසේන කියන පුද්ගලයාට ඒ පුද්ගලයා ප්‍රකාශ කරන චන්ද්‍රසේන කියන පුද්ගලයාට මේ පහර දීලා පහුගිය දවස්වල රෝහල්ගත වෙලා තිබුණා. එතකොට ගමේ ඒ ජනතාවගෙන් අපිට තියෙනවා විශාල මේ මැසිවිල්ලක් මේ වෙන ආණ්ඩුවල වගේම තමයි පහුගිය කාලේ වගේම තමයි හයිය තියෙන මිනිස්සු ඇවිල්ලා බලපුලුවන් කාර්කම් තියෙන මිනිස්සු ඇවිල්ලා මේ ඉඩම් අත්පත් කරගෙන තියෙනවා. ඔයාලා අපි බලයට ගෙනාවේ මේවා වෙනස් කරන්න මේ අහිංසක මිනිස්සුන්ට වෙන පීඩා මේ කරගන්න. ඒකින්ද ඔයා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න කියලා මට ගොවි සංවිධානයේ ලිඛිතව මගෙන් ඉල්ලලා තියෙනවා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න කියලා. ඊට පස්සේ මම ඒක මේ කරගෙන මම කිව්වා එහෙම මැදිහත් වෙන්න පුළුවන් මම හොයලා බලන්නම්. ඉඩම් ටික හොයලා බලුවා මේ ඉඩම් කිසිසේත් මේ පුද්ගලයාට අයිති නැහැ. අපේ සභාපතිතුමා කිව්වා වගේ මේ ඉඩම් එයාට අයිති නැහැ කියන එක අපි තහවුරු කරගත්තා. ඊට පස්සේ ඔය ඉඩම් වල මොනවා හරි මේ මැෂින් දාගෙන මොනවා හරි කටයුත්තක් කරන වෙලාවක මාව දැනුවත් කරන්න කිව්වා. ඊට පස්සේ ගොවිස් මාව දැනුවත් කරා. දැනුවත් කරාට පස්සේ මම ඒ ඉඩමට යන්නේ ওই අවස්ථාවේ. පොලිසිය සමග ගිහිල්ලා ඒ ප්‍රශ්න මම ප්‍රශ්න කරනවා ඔයා කොහොමද මෙහෙම මේ ඉඩම් මේ කරන්නේ මේ අපේ මිනිස්සුන් තර්ජනය කරන්නේ කොහොමද? එහෙම කියලා මම ඒ පුද්ගලයාත් එක්ක ඒ සාකච්ඡා කරනකොට මට බැන වැදිලා මරණ තර්ජන පවා කරලා මේ කරනවා. ඉතින් මම මහජන නියෝජ්‍යෙක් විදිහට මට ඒ විදිහට ඒ පුද්ගලයා හැසිරෙනවා නම් අපේ ගමේ සාමාන්‍ය ජනතාවට කොහොමද එයා කටයුතු කරන්නේ? ඒක නිසා මේ ගැන අපි මේ සියලු නිලධාරීන් දැනුවත් කරලා තියෙන මේ සම්බන්ධයෙන් අපි මේක නීත්‍යානුකූලව පියවර ගන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ නීත්‍යානුකූල පියවර ගන්න අපි කටයුතු කරනවා. කටයුතු කරලා මේවා මේ වන ජීවි වන සංරක්ෂණයට අයිති ඉඩම් මේ වන සතුන්ට ජීවත් වෙන්න අපේ ජනතාවට වගේම වන සතුන්ටත් වන භූමි තියෙන්න ඕන. ඒ වන භූමි තමයි මේ මහා පරිමාණයෙන් අත්පත් කරගෙන මේ පුද්ගලයා පමණක් නෙවෙයි තව පුද්ගලයෝ අක්කර 300-400ක් විතර දැන් වනයේ කොටු කරගෙන තියෙනවා. ඒ විදුලි අනාරක්ෂිත විදුලි මේ වැටවල් තමයි යොදාගෙන තියෙන්නේ. ඒ වයින් ඒ අලින්ට වනසතුන්ට ජීවත් වෙන්න බැරි වෙලා ඒ වනසතුන් මේ ගම් වදිනවා. එතකොට අපිට දැන් ජනතාවගෙන් පවා ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. අලිමිස් ගැටුමට හේතුව වෙලා තියෙන්නේ මේ වගේ ප්‍රශ්න. ඒකෙන්ද මේවට අපි ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු අපි සූදානම් කරනවා.